මේ අම්පාර මහරුහල ආශ්‍රිතව තමයි මෙන්න මේ භූමිය තමයි අපි තෝරගත්තේ. අම්පාර මහරුහලේ රෝහල් අධ්‍යක්ෂකතුමා වෛද්‍ය ලංකා ජයසිංහ මහත්මයා ඉතාමත්ම උනන්දුවෙන් මේ සම්බන්ධයෙන් සහයෝගය දක්වනවා. එතකොට පළවෙනි ගිලාන ගිමන්හල ලංකාව තුල මෙතන බිහි වෙනවා. ඊට අමතරව මඩකලපුව ශික්ෂණ රෝහල ආශ්‍රිතවත් ත්‍රිකුණාමලයේ මහරෝහල ආශ්‍රිතවත් මේ ගිලාන ගිමන්හල් නිර්මාණය වෙනවා. ඒක ලංකාවේ මුලින්ම ඉදිවන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ තියෙන ගිමාන ගිමන්හල. ඉතාමත් සන්තෝෂයි. මොකද මේ වගේ දේවල් එක්ක තමයි ඉදිරිය දකින්න ඕනේ විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාව. හැබැයි වෛද්‍යතුමනි දැන් මේ වෛද්‍ය විද්‍යාවෙන් අපි අලුත් දෙයක් විදිහට කතා කරන මේ සහන ප්‍රතිකාරය මීට අවුරුදු 100 ගානකට 10 ගානකට කලින් ලංකාව වගේ රටක මේ ආසියාතික රටවල් වල සාමාන්‍යයෙන් ගමක සාමාන්‍ය සමාජයේ ක්‍රියාත්මක වුණා නේද? වෙනත් ස්වරූපයකින්. ඔව් පාරමී අපි ගත්තොත් එම වසර 2500කට ඉහතදී අපි දන්නවා අපි බෞද්ධ වශයෙන් මම බෞද්ධයෝ වෙනත් ආගම්වල අයත් ඇති බෞද්ධ වශයෙන් අපි දන්නවා බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ පුතිගත්ත තිස්ස හාමුදුරුව අසනීප වෙච්ච වෙලාවේ උවටැන් කරලා ලෝකයට ඔප්පු කරා මේ උවතැන සහනය ලබා දීම කියන දේ ඉතා උතුම් ක්‍රියාවක් බව මේ රූප සටහනේ අපි දන් කළා තියෙන මේ ප්‍රසිද්ධ පින්තූරයක් ඡායා රූපයක්. ඇත්තටම මෙතනදී බුදුහාමුදුරුවෝ උත්සාහ කරේ නෑ ජීවකගේ කාර්යභාරය කරන්න. ජීවක කියන්නේ වෛද්‍යවරයා. ඒතොර එතෙන්දී ඔප්පු කරලා පෙන්වන්නේ රෝගියෙකුට වටෙන් කිරීම, සහනය ලබා දීම. මෙතනදී ඉතා උතුම් දෙයක්. එතුමා ඒක ප්‍රකාශ කරේ රෝගියෙකුට වටෙන් කරනවා නම් ඒක මට වටෙන් කරනවා හා සමානයි කියන ඒ ගෞරව අවස්ථාව ලබා දුන්නා රෝගීන්ට උපස්ථාන කරන අය සඳහා. එතකොට වෙනත් ආගම්වලත් එහෙමයි. නොයෙක් ආගම්වල සඳහන් කරලා තියෙනවා මේ උපස්ථානය කියන දේ ඊටාම වැදගත් දෙයක්. කෙනෙකුට සහනයක් ලබා දීම ඊටාම වැදගත් දෙයක් කියලා. ඒකට මෙතෙන්දී මේක නවීන මුහුණුවරකින් එන්නේ විශේෂයෙන්ම මිෂනාරි සම්බන්ධයක් තියෙනවා මුහුණුවරකින් බටහිරින් දැන් ආපහු අපිට ලබා දෙනවා. ඒ කියන්නේ අපේ ජාන තුල තියෙන දෙයක් ඇත්තටම මේක දැන් අවසල ගණ්ඩයි සිද්ධ වෙලා තියෙන්නේ. රෝගියෙකුට වෙදකම වගේම හෙදකමත් අවශ්‍යයි කියන කාරණය මනාව ඔප්පු කරපු රටක අපි ජීවත් වෙන්නේ. ඒ නිසා මම හිතනවා අපිටම මේ අලුත් විදිහකට අලුත් මුහුණුවරකින් එන මේ සහන ප්‍රතිකාරය හරි වැදගත් වේවි. අපි හැමදෙනාටම සාමූහිකව එකමුතුව සංහිඳියාවෙන් ජීවත් වෙන්න මේ වගේ දේවලුත් ඕනි. ඉතින් අපි එකතුව මේ කරන ව්‍යාපෘතියට මේ වැඩ කටයුත්තට දිරි දෙමු. බෙහෙවින්ම ස්තුතියි මේ සඳහා මැදිහත් වෙලා කටයුතු කරන ශාම ගුණතිලක වෛද්‍යතුමාට පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයාට සමුදෙනවා. අපි නැවත දවසක වෙනත් මුහුණුවරකින් වෙනත් යමක් කතා කරන්න බලාපොරොත්තු වෙන මුණ ගැහෙමු. ආයුබෝවන්.